මගේ ඉතුරු රුපියල් දෙක. මම බහින්න කලින් ඉල්ලුවා නේද? සමුසලා හිතාගෙන ඉන්නේ අපි සල්ලි අච්චු ගහනවා කියලාද? මට මගේ ඉතුරු සල්ලි දෙනවා. නැත්තම් මම බහින්නේ නෑ. මේ පොඩ බෙදාගත්තේ රලන්න. ආ බලන්න. අපරාධ බෑ කැම ටික නගන්න ඊටම මාරු. විතරයි ටොමි මගේ දුක අහන්නේ. අර මනුස්සයට කියලා වැඩක් නැහනේ. උදේ ඉඳන් රෑ වෙනකම් මම මැරෙනවා එයාට ගාණක් නැහැ. ඔයා හොඳයි ඊට වඩා. අලුත් චිප් එකක් දාන්න ඕනලු. මං ගෙදර තිබ්බ අල චිප්ස් පැකට් එකක් කැඩුවා. මේවා ලොකු වැඩිද මන්දා. කුඩු කරලා දාන්න වෙයිට. අලුත් කීබෝඩ් එකක් කිල්ලුවා. ඔතින් මම කුස්සියේ ලෑල් එක ගෙදර යතුරු ඔක්කොම එල්ලලා හැදුවා. මේකේ නැති යතුරක් නැහැ. ඕන එකක් ඔබන්න පුළුවන්. ස්ක්‍රීන් එක කැතයි. මං කිව්වා ලස්සන වෝල් පේපර් එකක් දාන්න කියලා. මං කඩෙන් මල් පේපර් එකක් ගෙනත් එලෙව්වා. දැන් හරිම ලස්සනයි. හැබැයි අකුරු පේන්නේ නැහැ. කිව්වා මේ ලියුම ඊමේල් එකට කොපි පේස්ට් කරන්න කිව්වා. මම ඉතින් ගම් ටිකක් ගාලා ස්ක්‍රීන් එකේම ඇලෙව්වා. දැන් යවන්න තියෙන්නේ. කියනවා Google එකේ නැති දෙයක් නැහැ කියලා. මම මේ පැවක් තිස්සේ අහනවා මගේ කුස්සියේ යතුරු කොහෙද කියලා. තාම උත්තරයක් නැහනේ.